වරෙලා. ඔය සාත්‍ර අහන්න කී දෙනෙක් ඉන්නවද කොළ? අපි දෙන්න විතරයි කපු මහත්තයෝ. දෙන්නයි නේ. ඕම හිටල්ලා මං එන්නම්. කොහෙනම් බලමුකෝ අපි. මගේ බයිසිකලේ උස්සලා කපු මහත්තයෝ. ඊයේ රෑ ගේ ඉස්සර නවත්තලා තිබුණේ කපු මහත්තයෝ. ඒක උස්සන් ගිහිල්ලා. මට අරන් ගියුන් දැනගන්නයි ඕනේ. බලන් හිටියා වගේ කියන්න කවුද අරන් ගියේ කියලා. ඊයේ පාන්දර 2:48 කළු ටී-ෂර්ට් එකක් අතකට එක කැවිලා තමයි පොළ තෝගේ සයිකලේ උස්සන් ගියේ. තවම පොඩකට දැනගන්න ඕනේ. නෑ කපු මහත්තයෝ හරියටම කිව්වා. උඹ මොනවද දැනගන්න ඕනේ? මගේ කෙහෙල් මල කපන් ගිහින් ආයි පොවන්න. උදට බැහිලා තිබ්බ කෝලි කුට්ටු කන. මට අර අල්ලපු ගෙදර සුනිමලයා තමයි සැක. ඉතින් තෝච්චර දෙයක් කරනකොට තෝක මකින් අහන්නේ නෝනේ. තොටෝකෝගේ මහන්න තිබ්බොනේ බෑ. ආයි පොවන්න. කපු මහත්තයා ඉතින් බලන් හිටියා වගේ හරියටම කියන වැඩව. කවුද කත්තේ කියලා. ඒකයි හරියටම දැනගන්න ආවේ. බලන් හිටියා වගේ කියන්නම් බොල බලන් හිටියා වගේ කියන්නම්. අපි මේක පුරුදු වෙන කරන්නේ වෙයි. නිමලයා තමයි බොල කෙහෙල් මල කපන් ගියේ. ඊයේ රෑ පාන්දර 1:45 නිමලේ ඇවිල්ලා කෙහෙල් මල කපාගෙන පිටිපස්සෙන් අරගෙන ගියා. ඔය මට වෙන්න උන් කරපු දේ බල මං කිව්වේ. කෝපොල මෙතන තිබ්බ රුපියල් 2000. කවුද බොල ඒක ගත්තේ? අර නන්දාවතී සාතරේ අහලා මෙතනින් තියලා කිය රුපියල් 2000. උඹලා දෙන්නකින් එකේ තමයි මේ රුපියල් 2000 ගත්තේ. මට ඇත්ත කියපන්. නැත්තම් කපු මහත්තයා සාතරෙන් බලලා කියනවා. සාතරෙන් බලව නෙමෙයි බොල මම යනවා පොලිසිය. පොලිසිය යන්නේ හවල් දෙකටද කපු මහත්තයෝ. කපු මහත්තයාට ඕක ආතරෙන් බලලා හොයා ගන්න බැරිය. අපි දෙන්නගෙන් කවුද ගත්තේ කියලා. ඔය උඹලගේ දේවල් ගත්තේ උන් ගැන කිව්වට මගේ දේවල් නැතුනම හොයාගන්න මට වරබ දීලා නෑ බොල. ඒ කියන්නේ දෙවියෝ කැමති තමසගේ දේවල් හොරකම් කරනවට. ඒකට දෙවියෝ තමසට උදව් කරන්නේ නැත්තේ. අනේ හොර කපුවෝ ආවා මෙතන අපිව රවට්ටන්න. දැන් තමසි මෙතන කිව්වා මගේ සයිකලේ උස්සන් ගියේ කළු පාට ටී-ෂර්ට් එකක් අතන් ගියේ කියලා. ඕයි මට සයිකලයක් තිබුණෙත් නෑ. මුගේ කෙහෙල් බල නැති උනේත් නෑ. අපි ආවේ තමසගේ හොරල්ලන්න. මෙතන මිනිස්සු නවට්ටනවා බොරු සාත්‍ර කිය අල්ලපමුව. අනේ ඕගොල්ලන්ගෙත් මොන හරි දෙයක් නැති වුණොත් බොරුවට මේ සාත්‍ර පස්සේ යන්න එපා. පොලිසියට ඵලයල්ලා.